දුවලා පුතාලා හැමෝවම Kids Tales YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ඕගොල්ලන්ට කියන්න යන කතාවේ නම තමයි ආඩම්බර සමනලයා. ඔන්න එකමත් එක කාලෙක දේදුණු පාට දලඹුවෙක් හිටියා. ඉතින් මේ දලඹුවා ගස්වල කොළ දලු කාලා ටික ලොකු වෙලා ලස්සන කෝෂයක් හදාගත්තා. ඔන්න එක දවසක් මේ කෝෂය ඇතුලෙන් ලස්සන දේදුණු පාට සමනලයෙක් එළියට ආවා. ඒ කියන්නේ අර දලඹුවා කෝෂය හදාගත්තට පස්සේ පොඩ එයාගේ ඇඟ සමනලයෙක් විදිහට වෙනස් වෙනවා. එයාගේ ඇඟ සම්පූර්ණයෙන්ම සමනලයෙක් විදිහට වෙනස් වුණාට පස්සේ එයා කෝෂයෙන් එළියට එනවා. ඉතින් මේ සමනලයා අනිත් සමනල්ලු වගේ නෙමෙයි. හරිම ලස්සනයි. සමනලයාගේ පිහාටු දෙකත් අනිත් සමනලුන්ට වඩා විශාලයි. මේ සමනලයා මල්ගස් උඩින් පියාඹල යනකොට දේදුන්නක් පායලා වගේ පේන්නේ. අනිත් සමනල්ලොත් මේ සමනලයාගේ ලස්සන ගැන කතා වුණා. ඔයා දැක්කද අර දේදුණු සමනලයාව? මම දැකලා තියෙන ලස්සනම සමනලයා. එයාගේ තටු අපේ තටු වලට වඩා ගොඩාක් ලොකුයි. ඉතින් එක දවසක් දේදුණු සමනලයා මල් පැණි බිබී ඉන්නකොට තව සමනලයෙක් ඇවිත් මෙහෙම කිව්වා. ඔයා තමයි අපි දැකලා තියෙන ලස්සනම සමනලයා. ඔයාගේ තටු අපේ ඒවට වඩා ගොඩාක් ලොකුයි. හැමෝම කියනවා ඔයා හරි ලස්සන සමනලයෙක් කියලා. ඉතින් Taman මේ තරම් ලස්සනයි කියලා තේරුණ දේදුණු සමනලයා ලොකු වෙනකොට හරිම ආඩම්බරකාර සමනලයෙක් වුණා. අනිත් සමනල්ලෝ ඇවිත් කතා කරනකොටත් එයා ඒ සමනල්ලුන්ව එලව ගත්තා. යන්න මම කැමති නැහැ ඔයා වගේ කැත සමනල්ලු එක්ක කතා කරන්න. ඔහොම ඉන්නකොට එක දවසක් හොඳටම වහින්න ගත්තා. අනිත් සමනල්ලු ඔක්කොම ඉක්මනට පියාඹලා ගිහින් ලොකු ගහක බෙනයක් අස්සේ හැංගුණා. දේදුණු සමනලයාගේ තටු ලොකු වැඩි නිසා එයාට ඉක්මනට පියාඹලා යන්න බැරි වුණා. දේදුණු සමනලයා හොඳටම වැස්සට තෙමිලා තටු හොඳටම තෙත් වුණා. ඔන්න එතකොට තමයි දේදුණු සමනලයාට තේරුනේ එයා කොච්චර ලස්සන වුණත් එයාට අනිත් සමනලුන්ට වගේ පියාඹන්න බැහැ කියලා. එයා ආඩම්බර වුණේ කිසිම වැඩකට නැති ලස්සනකට කියලා දේදුණු සමනලයාට තේරුණා. වැස්ස පෑවුවට පස්සේ එයාගේ තටු ටික වේලෙනකන් එයා අවුවට වෙලා හිටියා. එහෙම ඉඳලා අනිත් සමනල්ලු එළියට ආවට පස්සේ හැමෝගෙම සමාව ගත්තා. දේදුණු සමනලයා ඊට පස්සේ සතුටින් අනිත් සමනල්ලු එක්ක කාලය ගත කරා. දැක්ක නේද දුවේ පුතේ, අනිත් අයට නැති දෙයක් අපිට තියෙනවා කියලා ආඩම්බර වුණොත් අපි දන්නේම නැතුව අපේ හොඳ ගතිගුණ නැති වෙලා යනවා. ඒක නිසා නිහතමානීව ජීවත් වෙන්න පොඩි කාලේ ඉඳන්ම හිතාගන්න ඕනේ. තවත් අලුත් කතාවක් අරගෙන මම ආපහු එන්නම්. එතකන් දුවලා පුතාලා හොඳ ළමයි වගේ ඉන්න ඕනේ.